සිරි තනතා වන්දනාව ගෝත්‍රික මාඝගේ ආක්‍රමණයෙන් පසු පොළොන්නරුවේ සම්පූර්ණ බලය මාඝ අතටපත් වුණේ. එහෙත් රුහුණු සහ මායා රටවල බලය අල්ලා ගැනීමට ඔවුහු අසමත් වූහ. වන්නි රජකුසේ ක්‍රියා කළ තුන්වන විජයපාහු දඹදෙණිපුර රජ පැමිණ සතුරු බල නසා මායා රට අල්වාගෙන සිය රාජ්‍ය බලය පිහිටුවන්නට විය. මාඝ උවතුරු හමුවේ වාචිස්සර ආදී මහතෙරණුන් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව රැගෙන පොළොන්නරුවෙන් මායා රටට පැනගොස් කොත්මලේ ස්ථානයක එය භූමිගතව නිධන් කරන්නට වූහ. පසුව ශාසන ස්ථිතිය සඳහා ලංකාවට ආරක්ෂාව සොයමින් මුහුතින් එතෙර සොලි පඬි රටවලට වැඩම කරන්නට වූහ. ඒ බව රජුට සැලවූ වහාම රාජ්‍ය බලය ස්ථාවර කර ගැනීමට දළදාව සහ පාත්‍ර ධාතුන් වහන්සේලා ලබා ගැනීම උදෙසා වාචිස්සර ආදී මහතෙරණුවෝ නැවත ලක්දිවට ගෙන්වා ධාතුන් වහන්සේ ගැන තොරතුරු විමසා කොත්මලයට ගොස් මහත් උත්සවශ්‍රීයෙන් ධාතු යුග්මය දඹදෙණියට වැඩම කරවීය. අනතුරුව රජු විසින් බෙලිකල පර්වතයේ මුදුනෙහි දෙව් විමනක් බඳු මනහර දළදාගයක් කරවා ධාතුන් වහන්සේ වඩා හිඳුවා ප්‍රාකාර ගෝපුර ආදියෙන් දළදාව සුරක්ෂිත කර මැදුරු වටා නානාවිධ ප්‍රසාද මණ්ඩප වැව් පොකුණු ආදියෙන් සමලංකෘත සංඝාරාමයක්ද කරවා ඇත. සිරි තනතා වන්දනාව